හෙලෝ හැමෝමලන්ට ඉතින් අද අම්මයි තාත්තයි මට ගත්ත මගේ ආස බට්ටික මගේ ආස පෙන් රස මගේ කයුගේ ආස පෙන් රස ටිකක් කන්න. ඉතින් අද මට හිතුණා ඔයාලත් එක්ක ඒක පෙන්නන්න. ඉතින් දැන් පටන් ගමු. ඉතින් ඉස්සෙල්ලාම තියෙනවා වාෆර්ස් මේවා මේ වනීයා. ඉතින් මට ආස වැඩියෙන් චොකලට් ඒවා මට ගොඩක් ආසයි චොකලට්. හැබැයි මගේ කයුට ආසයි මේවා ගොඩාක් කන්න. ඊට පස්සේ තියෙනවා ප්ලම් කේක් දෙකක්. ඉතින් මේවා නම් මට ආසෝ නෑ. ඒ නිකන් මම මේක පොඩි කාදේ වගේ විතරයි කෑවේ. ඒක මම දන්නේ හැම පොඩි ළමෙක්ට මේක විතරක් ආස කියලා. මමගේ අම්මටත් ගොඩක් ආසයි නිකන් එයා උදේට කිරි එකක් ඒකත් එක්ක බොන්න ඉතින්. ඊට පස්සේ මේක කයුගේ ආස එකක්. ඊට පස්සේ රිංගෝ බිස්කට් පැක් දෙකක් තියෙනවා. මට මෙයා මම හිතන්නේ ටිකක් ආසයි කියලා. මට එච්චර ආස නෑ. ඒවා. හැබැයි මේක ඔව් ඒක රසයි කයු. හැබැයි මේක නිකන් මාහරි වනීයා වගේ තිබ්බොත් නම් රසයි වගේ. මෙතන චොකලට් බිස්කට්ස් තියෙන නිසා හොඳයි. මම හිතන්නේ හොඳ එකක් කියලා. ඒකට හිතමුකෝ ඔයාලන්ටත් අපි ගන්න දේවල් ආසයි කියලා. ඊට පස්සේ මේකෙන් පැක්ස් දෙකක් තියෙනවා. ඒක නිකන් මොන හරි ස්නැක් එකක්. චොකලට් ටික දාලා හැබැයි ඇතුළේ කිරි දාලා මේ ඒ වගේ දේවල් දාලා තමයි තියෙන්නේ. ඉතින් කයෝගේ ආස දෙයක් මේක. මම ඉස්සර පොඩි කාලේ හොලටම කෑවා මේවා. අපිට තව මට ආස නිසා මේවා මේ ආවිරුණයි. මට මම කමනේ ඉතින් මම්මි ඔක්කොම මේවා අරගෙන ඒක දුන්නා. ඉතින් මට කර්මයාගෙන මේ ගන්නවා. හැබැයි මට මේක ආසයි නේ ඉතින් අම්මි තාත්ති කනවා ඉතින් තාත්ති තම ඉදේ වැඩ කරන්නේ මේවා. දැන් ඉතින් මේවත් මම කනවා ඉතින් අති කන ඊට පස්සේ තියෙනවා मैं ता मेवा बोनो इतनी अम्मी अम्मा गनो इतनी माँ मेवा करो अम्मा गनो बस मैं काट माँ करो අයියෝ මොනවාද ඔය පුතාගේ අතේ තියෙන්නේ මේවා මොනවාද කියලා කියන්න चॉकलेट योगर्ट මොනවාද चॉकलेट योगर्ट චොකලට් යෝගට් පුතාගේ කෑම ඉවරයි නෑ මෙතන තව පොඩක් තියෙනවා. මේ ටික විතරක් පෙන්නන්න. පුතා අනේම දැන් කියන්නේ මොනවාද තියෙන්නේ කියලා මොනවද මේ කන්නේ? मम्मा मेरा करना है ये ඒක දැන් කන්නේ නැද්ද ඔයා ना ඒ වගේ නම මොකද්ද පුතේ शादी ෆ්ලවර්ස් मैं मेवा करो මේවා තියෙනවා. ඉතින් මේක කැඩිලා ඊට පස්සේ මමයි මල්ලි මේක කනවා. ඉතින් හිතන්න එපා මේක කැඩිලා කියලා. ඒ මගේ මල්ලිට ඒක ගොඩාක් ආස නිසා යා නිකන් හැම දෙයක්ම මම දකින්න මේක ඉක්මනට අරගෙන කනවා. ඉතින් මේ පැකට්ස් වල මේ වගේ. ඉතින් ඔයාලන්ට කද්දි පේනවා මේක ඇතුළේ හරි ගොඩාක් චොකලට් තියෙනවා කියලා. ඉතින් ඒක හරි රසයි. ඉතින් මේක උනාට පේනවා ගොඩාක් චොකලට් තියෙනවා ඇතුලේ. ඉතින් රූපේ තියෙනවා වගේම මෙතන තියෙනවා. ඉතින් ඒක හරිය රසයි. ඊට පස්සේ අපිට මේ වගේම උගලන්ට මතකයිද දැන් මම උගලන්ට පෙන්නපු මේ වගේ පැක්ස් ටික. ඒවා හැබැයි ඊට වැඩිය ලොකු ඒවා. මටයි කවුටයි දැන් ස්කෝලේට යන ගොඩක් බඩු ඕනේනේ. හදලා පෙන්නන්න බලන්න ඒක මොනවාද කියන්නේ කියලා පස්සේ බලන්න මල්ලි දැම්මම කනවා නේ නෑ මේක බොනවා අයියා කො බලන්නකො කරලා පෙන්නන්න බලන්නකො කොහොමද තියෙන්නේ කියලා බලමු
මල්ලි කොහොමද ඔක රසයිද? ඊට පස්සේ තියෙනවා මේක නිකන් ඔරේෝස් හැබැයි එක්ස්ට්‍රා චොකලට් දාලා මේකට. ඉතින් මේක තියෙනවා වගේම තියෙනවා බලන්න ඕනේ දැක්තුල. පැකට් එක හැම එකක් වගේමමයි. දැන් මම ඔයගලන්ට පෙන්නන්න. මේක ගොඩාක් ඔක්කොම චොකලට් පීල්ලා තියෙන. ඉතින් මේකේ ඊට වඩා චොකලට් ඒවා තියෙනවා. ඉතින් දැන් මම ස්කෝලට යනවා. ඉතින් මම යන්නේ අතට ඊට පස්සේ ඉවර වෙන්නේ දෙකට. ඉතින් මම ගොඩ ස්නැක්ස් දෙකක් අරන් යන්න ඕනේ. එකක් 12ටයි එකක් 10ටයි කන්න. ඊට පස්සේ මම දැන් ඔයාලට පෙන්නන්න මම අරන් යන දේවල්. මම ඉස්සෙල්ලා එකට අරන් යන්නේ මේ වගේ පොඩි දේවල්. ඊට පස්සේ මම මේකත් අරන් යනවා. ඒක නිකම්ම නහයි වාෆර් එකක්. ඒක හරිය රසයි. උඹලත් ඒ කාලා බලන්න. ඒක හරිය රසයි. නිකන් ඒක මගේ ආස්ම එක. ඉතින් මේක මේ අපි කොහොමද කියන්නේ? ඉතින් මේක එක බීම එකක්. ඒක හරිය පොඩි වුණාට හරිය රසයි. ඉතින් මේක ලියලා තියෙන්නේ පෙස්කා කියලා. හැබැයි ඒක මීනින් එකේ ඉංග්‍රීසියෙන් කියන්නේ පීච්. ඔයාලන්ට මේකේ පේනවා පීච් වල ගොඩාක් නිකන් නේද චිත්‍ර. ඉතින් මම දැන් එකක් බොනවා මට හරි ආසයි ඒව බොන්න. එකක් මේ වගේ. මම එකක් බොනවා. ඉතින් අපි ඉස්සෙල්ලා එක ෂේක් කරන්න ඕනේ රස දෙන්න. දැන් මගේ මල්ලි ඔයගොල්ලන්ට පෙන්නයි මේ බඩු ටික. අම්මේ මේක ගත්තේ සුකර් ගොඩක් තියෙන නිසා මට ආසි නිසා සුකර් වේ අම්මේ ආන් දුන්නා. ඉතින් මේවා මම කන්න නිසා අම්මේ එන්ද දෙම වගේ අරන් දෙනවා. ඉස්ස පොඩි කාරෙක් අරන් දුන්නා. තවත් අරන් දුන්නා. ඉතින් මට මේවා ආසයි. ඉතින් මම කනවා. ඉතින් දෙතෝටි මේවා මා කනවා. මේ සසයි හමමන්ට බයි. ඉතින් ඔයාලා හැමෝමලා දැක්කද ඉතින් අපිට කීයක් වෙනස බඩු කියනවාද කියලා. ඉතින් මේකට තමයි අපි දත් ටිකත් ඒකට ටිකක් රිදනවා. ඉතින් ඔයාලා යම්මයි තාත්තයි ඔයාලන්ට මේ වගේ ගන්නවා නේද? ඉතින් යට කමෙන්ට් කරලා අපිට පෙන්නන්න කියන්න. ඊට පස්සේ මේවා ගොඩක් හිදෙනවා දත් දෙකට. ඉතින් මේවට දතක් වැටෙනවා බලන්න. ඒක හරිය ලොකු දතක්. හරි. ඉතින් bye bye. ඔයගොල්ලන්ට අමතකුණා නම් like and subscribe කරන්න. ඉක්මනට කරන්න like and subscribe කරන්න. ඔයගොල්ලන් අපේ යාළුවා. bye bye. අනිත් වීඩියෝ එකේ හම්බෙමු.